ආයුබෝවන් අද අපි ගැඹුරට යන්න හදන්නේ සිංහල වාක්‍ය ගොඩනැගෙන විදිහ ගැන හොයන්නේ. අපි අතේ තියෙන ඉගෙනුම් පොතක කොටස් ටිකක්. ඉතින් අපි බලමු සරල සිංහල වාක්‍යයක මූලික අංග ඒ වගේම පොදු රටාවක් එකක් පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. ඔව් හොඳ අදහසක්. ඒ මූලික දේවල් ටික පැහැදිලිව දැනගත්තම භාෂාව පාවිච්චි කරන ලේසියිනේ. හරියටම. එහෙනම් අපි පටන් ගමු සරලම තැනින්. ඒ කියන්නේ වාක්‍යයක ප්‍රධාන කොටස්. හරි. දැන් බහුතරයක් වෙලාවට අපිට හම්බ වෙනව උක්තය, ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා හෝ දේ. ඔව්. කර්මය, ඒ කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ සහ ආඛ්‍යාතය, ඒ කියන්නේ ක්‍රියාවම තමයි. උක්තය, කර්මය, ආඛ්‍යාතය. ඔව්. අර මූලාශ්‍රයේ තියෙන උදාහරණයම ගමුකෝ. ළමයා පැලෑටියක් සිටුවයි. හරි. මෙතන ක්‍රියාව සිටුවයි. දැන් කවුද සිටුවන්නේ? ළමයා. එතකොට ඒ තමයි උක්තය. හරි. මොනවද සිටුවන්නේ? පැලෑටියක්. ඒ කර්මය. ඔව්. බොහොම පැහැදිලි. උක්තය, කර්මය, ආඛ්‍යාතය. සිංහලයේ සාමාන්‍ය අනුපිළිවෙල. ඔව්. ඒක තමයි පදනම වගේ නේද? ඒක නිවැරදි. ඒ මූලික ව්‍යුහය පැහැදිලි අදහස් ප්‍රකාශ කරන්න අත්‍යවශ්‍යයි. හැබැයි මූලාශ්‍රය මාර්ගයට මතක් කරන වැදගත්යක් තියෙනවා. එහෙම කරන්න. හැම වාක්‍යකම කර්මයක් තියෙන්නම ඕනේ නැහැ කියන එක. ඔව්. ඒක ඇත්ත. බලන්නකෝ සඳපායයි නැත්නම් මල් පිපෙයි වගේ වාක්‍ය. ඒවයි කර්මයක් නැහැ. ඒත් අදහස සම්පූර්ණයි. ඒ කියන්නේ උක්තයයි ආඛ්‍යාතයයි විතරක් තුනක් ඇති. ඔව්. උක්තයයි ආඛ්‍යාතයයි විතරක් තිබුණත් වාක්‍යයක් හැදෙනවා. ඒ නිසා උක්තය සහ ආඛ්‍යාතය අතර තියෙන සම්බන්ධය හරිම වැදගත්. ඒක හොඳ කරුණක්. දැන් එතකොට උක්තය අනුව ආඛ්‍යාතය හැඩගැහෙන හැටිත් බලමු නේද? අනිවාර්යෙන්ම. මූලාශ්‍රයේ තියෙනවා ප්‍රාණවාචී කියන්නේ ජීවි උක්ත පදයක් එක්ක වෙන දේ ගැන. හරි. උක්තේ ඒකවචන නම් උදාහරණයක් විදිහට ගොවියා. එතකොට ආඛ්‍යාතයත් ඒකවචනයිලු කොටයි වගේ. ඔව්. ගොවියා කුඹුරා කොටයි. හරි. හැබැයි උක්තේ බහුවචන වුණොත් ගොවියෝ වගේ. එතකොට ආඛ්‍යාතයත් එපස්සෙන්ම බහුවචන වෙලවා. කොටති. ගොවියෝ කුඹුරා කොටති. කොටයි නෙවෙයි කොටති. හරියටම හරි. හරි. ප්‍රාණවාචී වලදී ඒ ගැළපීම තියෙනවා. ඒකවචනීය වලට ඒකවචන ක්‍රියා, බහුවචන වලට බහුවචන ක්‍රියා. ඒක හරිම තර්කානුකූලයි වගේනේ. හැබැයි මෙන්න මේකයි පුදුමේ. අප්‍රාණවාචී, ඒ කියන්නේ අජීවී යුක්ත පදවලදී කතාව වෙනස්ලු. ඔව් ඒක විශේෂයි. මූලාශ්‍රයේ තියෙනවා ගස සුළඟට සෙලවි. හරි. සහ ගස් සුළඟට සෙලවි කියලාත් තියෙනවා. ඔව් දෙකම තියෙනවා. එතකොට බලන්නකෝ උක්තය ගස ඒකවචන වුණත් ගස් බහුවචන වුණත් ආඛ්‍යාතය එකමයි. සෙලවි. ඒකවචනයි. ඒකවචනයි. ජීවී දේවල් වලට වඩා වෙනස් නීතියක් නේද? ඔව් ඒක සිංහල භාෂාවේ සුවිශේෂී ලක්ෂණයක් තමයි. අප්‍රාණවාචී උක්තය ඒකවචන වුණත් බහුවචන වුණත් ක්‍රියාව හැමතිස්සෙම ඒකවචන රූපයෙන් තමයි තියෙන්නේ. හරිම පුදුමයි. ඒ වගේම මේ උක්ත ආඛ්‍යාත සම්බන්ධය තවදුරටත් බලපානවා පුරුෂයානුවත්. පුරුෂය කියුවේ? ඒ කියන්නේ උත්තම පුරුෂ මම අපි මධ්‍යම පුරුෂ ඔබ තෝ නුඹලා ප්‍රථම පුරුෂ ඔහු ඇය ගස්ස වගේ අනිත් හැමදේම. ඔව් ඒ පුරුෂය අනුවත් ආඛ්‍යාතය කියන්නේ ක්‍රියාපදේ වෙනස් වෙනවා. මූලාශ්‍රයේ අර වගුවක. ඔව් මම දැක්කා ඒ වගුව. ඒකේ ලස්සනට පෙන්නලා තියෙනවා ඒකවචන බහුවචන සහ මේ පුරුෂ භේදය අනුව ක්‍රියාපද හැඩගැසෙන හැටි. හරිම පැහැදිලි ඒකෙන්. ඒ වගේම තමයි කාලයත්. ඒකත් හරිම වැදගත්. කාලය. ඒ කියන්නේ අතීත වර්තමාන වාක්‍යයක් අතීත කාලීනද නැත්නම් අනතීත ඒ කියන්නේ වර්තමාන හෝ අනාගත ද කියන එක මත ආඛ්‍යාතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. හරි. උදාහරණයක් තිබ්බද? ඔව් මූලාශ්‍රයේම තියෙනවා ශිෂ්‍යයා පොත් පාඩම් කරයි. හරි. ඒ අනතීත දැන් කරනවා හෝ ඉස්සරහට කරනවා. ඔව් අනිත් එක තමයි ශිෂ්‍යයා පොත් පාඩම් කළේය. ඒ අතීත කාලය කරලා ඉවරයි. හරියටම බලන්නකෝ කරයි සහ කළේය. ක්‍රියාපදේ වෙනසෙන්ම කාලය පැහැදිලි වෙනව නේද? පැහැදිලිවම. එහෙනම් අපි අද මේ ඉගෙනුම් පොතේ කොටස් ඇසුරෙන් බැලුවේ සරල සිංහල වාක්‍යයක උක්තය, කර්මය, ආඛ්‍යාතය කියන මූලික අංග ටික. ඔව්. සහ උක්තේ ස්වභාවය, ඒ කියන්නේ ප්‍රාණවාචීද අප්‍රාණවාචීද, වචනය ඒකද බහුද, පුරුෂය සහ කාලය අනුව ආඛ්‍යාතය හැඩගැසෙන විදිය ගැන. හරියටම කිව්වොත් මේ නීති ටික තමයි සම්මත නිවැරදි සිංහල වාක්‍ය ගොඩනැගීමේ මූලික රාමෝ වගේ. හැබැයි ඉතින් භාෂාව කියන ජීවමාන දෙයක්නේ.
එදිනෙදා කතාබහේදී මේ නීතිවල යම් යම් වෙනස්කම් ටිකක් නම්‍යශීලී බවක් දකින්න ලැබෙනවා. ඒක ඇත්ත. කතා කරනකොට හැමතිස්සෙම මේ විදිහටම නෑනේ. ඔව්. නමුත් පැහැදිලි නිවැරදි ලිවීමකදී මේ සම්මතයන් දැනගලින් එක හරිම වැදගත්. අනිවාර්යෙන්ම ඇත්තටම. අපි මේ අවධානය යොමු කළේ සරල වාක්‍යවලද විතරනේ. ඔව් මූලිකම දෙයට. එතකොට අදහස් ගණනාවක් එකට එකතු කරලා ටිකක් සංකීර්ණ දෙයක් කියන්න ඕනේ වුණාම මේ මූලික ව්‍යුහයන් කොහොම වෙනස් වෙයිද? කොහොම හැඩගැසෙන්න පුරවන්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. එතනදී තමයි සංයුක්ත වාක්‍ය සංකීර්ණ වාක්‍ය වගේ දේවල් එන්නේ. ඔව් ඒ ගැන තවදුරටත් හිතන්න හොයන්න යමක් ඉතුරු වෙනවා නේද? අනිවාර්යෙන්ම. මේ පදනම උඩ තමයි ඒ සංකීර්ණ දේවල් ගොඩනගන්නේ.